කහ පාට එනේවට අපි බිස්නස් එකේ කියනවා කෝවංගු කියලා. එතකොට ගල ගන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ පරදින්න හේතුන ඊළඟ කරුණ තමයි මේක නිලට පිච්චෙන එකක්ද කහ පාට නැත්නම් පුෂ්ප රාගයට පිච්චෙන එකක්ද. සමහරක් ගල් තියෙනවා බොඩි ෂේප් එක කලර් එක ගොඩක් වෙලාවට එක ළඟින් යනවා. එතකොට මේක ගන්න කලින් දැනගන්න ඕනේ මේක පුෂ්ප රාගයට පිච්චෙන එකක්ද නිලට පිච්චෙන එකක්ද. දැන් ඔයා උදාහරණ හිතන්නකෝ නිල් පාට නැත්නම් නිලක් බවට පත් කරන්න ඕන කැරට් දෙකක් කැපෙන එකක් ඔයා 60000ට සල්ලි දීලා ගන්නවා කියලා. කැරට් දෙකක් කැපෙන එකක් සාමාන්‍ය 60000ට ඔයා සල්ලි දීලා ගත්තා කියලා හිතන්නකෝ. 75000ට ගත්තයි කියලා හිතන්නකෝ. හරි. හැබැයි ඔයාට පළවෙනි නිල් ෆයරින් එකේදී පේනවා මේක නිල්ලුන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් ගල ඇතුලේ තියෙන්නේ කෝවංගු. එහෙනම් මේක ඊළඟ ඔක්සිඩයිසින් එකට දාලා ගල පුච්චන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ගල කහ පාට වෙනවා. හරි. පළවෙනි එක රිඩියුසින් ගහුවා ආවේ නැහැ. එහෙනම් හිතා ගන්න ඕනේ, හිත හදා ගන්න ඕනේ. ගල ඇතුලේ තිබිලා තියෙන ෆෙරික්. එහෙනම් මේක මාරු කරා කහ පුච්චන කෙනෙක්ට, කෝවංගු පුච්චන කෙනෙක්ට දුන්නා. ඔන්නම ගලේ පාට ගත්තා. හරි. එතකොට පාට ආවයි කියන්නකෝ ගෝල්ඩන් කලර්. හැබැයි කැරට් දෙකක පුෂ්ප රාගයක් මාකට් එකේ විකිනෙන්නේ 50 64. වා කැරට් දෙකේ ගලක් ලස්ස දෙක තුනට විකුණන්න කියලා හිතාගෙන තමයි අරන් තියෙන්නේ. හැබැයි ඔය අරන් තියෙ ගෙවුඩයක් රුපියල් 30000ට 25000ට ගන්න ඕන එකක් තමයි ඔය අරන් තියෙන්නේ. 75000ක් දීලා. හරි. අන්න ඒක නිසා ඒකත් ඔයාලා දැනගන්න ඕනේ. Ceylon Gemological Institute.